Hello everyone. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මම ගේන්නම් මගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරයක්. අවුරුදු 20ක් 30ක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් පරණ වයින් එකක් අපිට බොන්න පුළුවන්ද? ඒ වගේ වයින් එකක වෙනස්කම් වෙනවද සහ මොන වගේ වයින්ද ඒ වගේ කල් තබා ගන්න පුළුවන් කියන එක. මගේ ළඟ අද තියෙනවා Strato 1855 classification එකේ first growth වලට select වුණ red wine එකක්. ඉතින් මේක France වල Bordeaux කියන ඒරියා එකේ තමයි ප්‍රොඩියුස් කරන්නේ. මේ ගැන ඩීප්ලි අපි කතා කරමු ඉදිරි වීඩියෝස් වලින්. මම කතා කරන්නම් කාරණා කීපයක් ගැන. ඉතින් වයින් එකක් ඒජ් කරද්දී වයින් එකක අන්තර්ගත වෙලා තියෙන්න ඕන සාධක කීපයක් තියෙනවා. අංක 1 තමයි මම කලින් කතා කරපු වීඩියෝස් වල තියෙන tannins. tannin කියන්නේ වයින් එකේ තියෙන ස්කින් එකෙන් සහ පල්ප් වලින් සහ වයින් එක නිෂ්පාදනය කරද්දී ඒක වයින් එකට ඇඩ් කරන ස්ට්‍රක්චර් එක. ඒක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ඔයගොල්ලෝ very strong ටී එකක් ඔයගොල්ලෝ පානය කරනවා නම් ඉතින් ඒ ටී එකේ තියෙන කහට ගතිය තමයි මේ tannin කියන්නේ. ඉතින් tannin කියන එක සාධකයක් වයින් එකක් ඒජ් කරද්දී. දෙවෙනි සාධකය තමයි වයින් එකක් ඒජ් කරන්න ඒකේ තියෙන ඇසිඩිටි. ඇසිඩිටි කියන්නේ වයින් එකේ තියෙන ප්‍රෙෂ්නස් එක ඔයගොල්ලන්ට පෙන්눔 කරන තවත් සාධකයක්. ඉතින් ඒක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ඇසිඩිටි එක කියන්නේ මොකක්ද කියන එක. ලයිම් හෝ ලෙමන් වෙජ් එකක් හෝ යුෂ පොඩ්ඩක් ඔයගොල්ලෝ ඩ්‍රින්ක් කරලා බලන්න ඔයගොල්ලන්ට තේරෙයි ඔයගොල්ලෝගේ කොහොමද රියැක්ෂන් එක ඔයගොල්ලෝගේ බොඩි එකෙන් එන කියන එක. අනිත් එක තමයි වයින් එකේ තියෙන ඇල්කොහොල් පර්සන්ටේජ් එක. වයින් ලේබල් එක නොබල ඇල්කොහොල් පර්සන්ටේජ් එක බලා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ වයින් එකේ ලෙග්ස් කියන්නේ. වයින් එක ස්වෙල් කරොත් එහෙමත් නැත්නම් වයින් ග්ලාස් එක වටේ වයින් එක කරකවද්දී වයින් ග්ලාස් එක දිගේ පහළට ගලාගෙන එන මේ බිඳු තමයි ඇල්කොහොල් පර්සන්ටේජ් එක අපි සොමලිය කෙනෙක් විදිහට මනින ක්‍රමය. ඉතින් මේ ගලාගෙන එන බිඳු වල වේගය අඩුයි නම් මේ වයින් එකේ ඇල්කොහොල් පර්සන්ටේජ් එක high. එහෙමත් නැත්නම් අපි කියනවා මේක high alcoholic wine එකක් කියලා. ඔයගොල්ලන්ට මේ වයින් එකේ 13.5 alcohol බලා ගන්න පුළුවන්. අනිත් එක මේකේ year එක very special 1998 තමයි වර්ෂය මේක බොටල් කරපු සහ මේකේ vintage එක. ඉතින් අද වෙනකොට අවුරුදු කීයක් මේක බොටල් එක ඇතුලේ develop වෙලාද කියන එක හොඳම උදාහරණයක්. වයින් එකක් develop වෙද්දී වයින් එකක තියෙනවා primary aromas, primary, secondary and tertiary. Primary aromas එන්නේ fruit එකේ සහ ඒ මිදිවල තියෙන mother aromas. ඉතින් ඒක ඔයගොල්ලන්ට පළවෙනි ස්ටේජ් එකෙම මේක pre run juice එක වයින් හදද්දී වයින් එක ප්‍රෙෂ් කරාට පස්සේ එන පළවෙනි aroma එක තමයි primary. secondary aroma එක මේගොල්ලෝ develop කරනවා මේක age කරද්දී barrels වල ඒ බැරල් වලින් සහ මේගොල්ලෝ කරන fermentation method වලින් secondary aromas develop වෙනවා. tertiary aromas කියන්නේ මෙන්න මේ bottle එකේ age වෙන කාල සීමාව තුළ මේ bottle එක ඇතුලේ developed වෙන characters. ඔන්නෝක තමයි wine එකක් age කරද්දී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන දේවල්. ඉතින් wine එකක් age කරන්න පුළුවන් අවුරුදු ගණනාවක්. අවුරුදු 20ක් 30ක් අවුරුදු 50ට මම දැකලා තියෙනවා අවුරුදු 120 130 පරණ වයිනුත්. ඉතින් ඒ වයින් වල තියෙන මෙන්න මේ සාධක තුන සම ලෙස පිහිටලා මේ වගේ තියෙන ස්ට්‍රොන්ග්නස් එකත් එක්ක වයින් එකක් ඒජ් කරන්න පුළුවන්. ඉතින් මම අද මේ උදාහරණයට අරගෙන තියෙන Strato කියන රෙඩ් වයින් එකේ සාමාන්‍යයෙන් වෙළඳපොළ වටිනාකම ලංකාවේ මුදලින් ලක්ෂ 4.5ක් වගේ වෙනවා. ඒත් එක්කම මේ බොටල් එක අපි outside of the country එහෙමත් නැත්නම් අපි වෙන tropical country එකකින් hotel එකකින් අපි මේක purchase කරන්න ගියොත් මේක ලක්ෂ 12 14ත් අතර මිලකට අලවි කරන්න පුළුවන් brand එකක්. ඒත් එක්කම මේකේ තියෙන EA එක ගොඩක් special wine එකක් age කරද්දී ඒකට add වෙන value එක තවත් වැඩි වෙනවා. ඉතින් wine industry එක කියන්නේ ඉදිරියේදී සහ ඉදිරි අනාගතයේදී ගොඩාක් වැදගත් ඉන්ඩස්ට්‍රි එකක්. මේකට එන්න කැමති අපේ ළමයි ඉන්නවනම් අපේ ආදරණීය සහෝදර සහෝදරියෝ ඉන්නවනම් ඒගොල්ලන්ට හොඳ තෝතැන්නක් තමයි වයින් සොමලිය කෙනෙක් කියන එක. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකට කැමති නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.